everyone, welcome back to my YouTube channel. ඉතින් මං හිතනවා ඔයාලා ගොඩක් හොඳින් ඇති කියලා. ඉතින් මාස ගානකට පස්සේ මං හිතන්නේ මාස 5කට විතර පස්සේ මං ඔයාලට මේ vlog එකක් ගේන්නේ. ඉතින් අපි plan කරගෙන හිටියා ගිය අවුරුද්දේ day out එකක් යන්න. ඉතින් ගිය අවුරුද්දේ day out එක අපි හිතුවා මේ අවුරුද්දේ. ඔව් අනේ ගිය අවුරුද්දේ නම් plan කරලා ඒ day out එක අපිට යන්න පුළුවන් උනේ මේ අවුරුද්දේ. vlog එකට දාන්න මම ලෑස්තිලා විනාඩි 5ක් බලන් හිටියා තාම අම්මා යන්නේ. සෙනප්පු අතේ ගාමයි. good morning පැටියෝ. ඉතින් වීඩියෝග්‍රැෆර් ඔයාලට අලුතෙන් හඳුන්වලා දෙන්න ඕනේ නෑනේ. ඉතින් එයයි මමයි දැන් ඔයාලා තව එක්කෙනෙක්ව දැක්කනේ. එයයි අපිත් එක්ක තවත් එක්කෙනෙක් join වෙනවා. ඉතින් දැන් මේ අය ඉන්නේ මේ අපි යන පාරෙමයි. අපි එයාවත් පික් කරගෙන එහෙනම් අපේ day out එක මේ විදිහට continue කරමු. ඔයාලා මේ පාරේ ඇවිත් තියෙනවා නම් දන්නවා ඇති මේ පාර ඇත්තටම ඒ වටපිටාව හරිම ලස්සනයි. green vibe එකක් තියෙන්නේ. ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. ඔයාලත් අනිවාර්යෙන් දවසක ඇවිල්ලාම බලන්න. අපි අපේ day out එක plan කරගත්තේ Sunday දවසක් හින්දා අද crowd එක ගොඩාක් වැඩි ළමයි. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු අද දවස් අපි හිතපු විදිහට enjoy කරන්න පුළුවන් වෙයිද මොකද වෙන්නේ කියලා. කායකත් පාක් කරලා අපි ආවා ඇතුළට. ඉතින් ඇතුළට එනකොටම මෙන්න මේ වගේ ලස්සන pool area එකක් තියෙනවා. ඇත්තටම මම හිතන්නේ මෙතන තමයි මේ හෝටල් එකේ ලස්සනම area එක. මට අනුව ඉතින් එයාලා අපිව වෙල්කම් කළා. අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකක් සර්ව් කරා. ඉතින් අපි ඒකත් අරගෙන ටිකක් වෙලා chat එකක් දාගෙන හිටියා. මොකද ඒ වෙනකොටත් අපේ place එක ready වෙලා තිබුණේ නැහැ. ඉතින් අපි 4 දෙනා මෙහෙම එකතු වුණේ හුඟ කාලයකට පස්සේනේ. අන්න ඒ හින්දා කතා කරන්න දේවල් නම් unlimited තිබුණා.
ක්‍රවුඩ් එක ගොඩාක් වැඩි. ඒ නිසා අපි ප්ලෑන් කරන්න ආපු විදියට එන්ජොයි කරන්න බැරි වුණාට අපි ඉතින් හිතුවා චුට්ටක් ඇවිදලා ෆොටෝස් ටිකක් අරගෙන අපි පොඩි ගේම් එකක් කරන්න ප්ලෑන් කරගෙන තියෙනවා. ඒකත් කරනවා කියලා. ඒක අපි හදිසියේ ප්ලෑන් කරපු ගේම් එකක් හින්දා අපිට වැඩි දෙයක් කරගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ වුණාට වෙලාවේ හැටියට අපිට පුළුවන් විදියට අපි මේ ගේම් එක කරා. කොහොම හරි අපි ප්ලෑන් කරලා තිබ්බේ ලන්ච් එක අරගෙන ඊට පස්සේ චේන්ජ් එකක් දාගන්න යනවා කියලා. ඉතින් අපිට ලන්ච් ගන්න ටයිම් එක රෙඩි වෙලා තිබුණා. ඒ නිසා ඉතින් අපි ආවා ලන්ච් එක අරගන්න. ලන්ච් එක අරගෙන අපි දැන් යනවා නාන්න. ඉතින් අපි හිතුවා පූල් එකට යන්නේ නැතුව මෙතන මේ නැචරල් පූල් එකක් තියෙනවා තජුටක් ඉස්සරහට වෙන්න. ඉතින් අන්න ඒක නානවා කියලා ඇත්තට මෙතන හරි ෂෝක්. ඒ හින්දා ඉතින් අපි කට්ටිය එතනට වෙලා හිටියේ අපිට ඇති වෙනකම්. කාලෙකින් හොඳම යාළුවෝ හම්බ වුණාම වෙලාව යනවා දැනෙන්නේ නෑනේ ළමයි. ඉතින් කොහොම හරි අපේ චෙක් අවුට් ටයිම් එක ඇවිල්ලා තිබුණා. ඒ නිසා අපි චෙක් අවුට් වෙන්න රෙඩි වෙලා ආයෙත් ග්‍රවුන්ඩ් එක පැත්තට ආවා. චුට්ටක් තව ටයිම් එක තියෙන හින්දා ටිකක් ඉඳලා යනවා කියලා. සිගෙන සිටි. අද දවසේ එච්චර ලස්සන නෑ. හරි නෑ. bad experience. දිල්මි බාඩ් මොකද අද දවසේ ගැන සිතේ? පෙරම් පුරලා අපේක පොඩක් අවුල්. මැනේජ්මන්ට් එක හරි නැහැ. නිසා මායා බාඩ් මොකද අද දවසේ ගැන කියන්නේ? එහෙම සතුටක් නෑ මට. බෑඩ් එක්ස්පීරියන්ස්. ඉතින් ළමයි ඔයාලත් මේ හොටෙල් එක බුක් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාලත් රිවිව්ස් චෙක් කරලා හැමදේම බලලා එන්න. මොකද අපි 4 දෙනාට කෑම බීම, කස්ටමර් සර්විස් එක, එතකොට ඇරේන්ජ්මන්ට් ඒ හැමදේම බැලුවාම බෑඩ් එක්ස්පීරියන්ස් එකක් තමයි ලැබුණේ. ඒක තමයි ඉතින් අපේ හොනස් රිවිව් එක. ඉතින් ළමයි මෙන්න මේ විදිහට තමයි අද අපේ ඩේ අවුට් එක එන්ඩ් වෙන්නේ. ඒ නිසා මම අපේ ඩේ vlog එකත් මෙතනින් එන්ඩ් කරනවා. එහෙනම් ආයෙත් අලුත් දවසකින් අලුත් වීඩියෝ එකකින් එනකම් අතට ගිහින් යන්න.